හයි ඔයාලට දෙයක් කියන්න ආවේ. ඇත්තටම අර මම ළමයි කරපු වීඩියෝ එකට ගොඩාක් අය කැතකමෙන්ට් දාලා තිබුණා. ගොඩාක්ම තිබ්බේ කැතකමෙන්ට්. අඬු අයකින් පැනලා කිය ඒ වගේ කමෙන්ට් තමයි ගොඩක් තිබුණේ. මූලික හරි වගේ ඒවා. ඇත්තටම එහෙම නෙමෙයි. ගොඩාක් අය හිතන් ඉන්නේ මගේ අම්මා තාත්තා ඉන්නවා මම සාමාන්‍ය ගෑනු ළමෙක් වගේ එහෙම කියලා. මං ගැන ලොකු විස්තරයක් මෙයාගේ account එකේ දාලා නැහැ. මගේ account එකේ තමයි මගේ විස්තර මෙයයි මාව බාරගත්තේ කියන හේතු තියෙන්නේ. ඇත්තටම මගේ අම්මයි තාත්තයි නැහැ. තාත්තා මේකේ ඉඳලා තියෙන්නේ. අම්මා ගාමට ගිහිල්ලා තියෙන්නේ. දෙන්නම මාව මාස 3කින් දාලා ගිහින් තියෙනවා ආච්චි සීයා ගාව. ඒ දෙන්නත් වයසයි ගොඩක්. ඉතින් තවත් ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ මගේ ඉස්කෝලේ ගමන නතර වුණේ මම 10 වසරේදී. ඉතින් ගොඩක් කල. ඉතින් මෙහෙමයි. ඒ වගේ දේවල් කියන්න එපා. හරි අපි ලෑලි ගෙදරක ඉන්න පුළුවන්. මැටි ගෙදරක වෙන්න පුළුවන්. නටනකොට කඩන් වැටෙන්න පුළුවන්. කවුරුත් දෙයට දාන්නේ නැහැ. මේ පැකේජ් එක දාන්නේ මගේ මහත්තයා. ඉතින් මේක මගේ කැමැත්ත. අපි දෙන්නගේ කැමැත්තට තමයි ළමයා හැදුනේ. අපි දෙන්නට මොනම හරි ස්ථාවරයක් තියෙන හින්දා තමයි අපි දෙන්න ළමයි හැදුවේ. එයා බාරගත්තේ නැත්නම් අද මගේ ජීවිතේ උනත් නැති වෙන්න ඉඩ තියෙනවා. අද මේ වෙනකොට මම නැහැ හිමුණා. මගේ කකුලකුත් නැහැ. කකුලකුත් නැතුව කිසි ලැජ්ජාවකුත් නැතුව තමයි මම බාරගත්තේ. මට මොනවා කිව්වත් කමක් නැහැ. මගේ මහත්තයාට මොකුත් කියන්න එපා කියලා ඔයාලගෙන් ඉල්ලනවා.